දත් දොස්තරගේ කතාව. අයිනේ ඉන්දෝන දත් කී. දත් දොස්තර. දත් ගැන දන්න දොස්තර. ඔන්න එක්තරා රටක එක්තරා පළාතක ලංකාවේ. එක්තරා හන්දියක එක්තරා කඩමණ්ඩියක එක්තරා ශාප්පුවක කතාවේ තල කියන්න කොටක් ගන්න. දොස්තර කෙනෙක්. එයා නිකන් දොස්තර කෙනෙක් දත් දොස්තර කෙනෙක්. එයා දත් ශාප්පුවක් දත් බඳින ස්ථානයක් ආරම්භ කළා. හරි. අපි බලමු. කොයිද තැන? මොකයිද? මගේ තු පොඩි දතක කේසයක් තියෙනවා. එළ දෙක තුන. නාට්‍ය කරන්නේ. නාට්‍ය ඇත්තක නෙවෙයිද? නෑ. මෙයයි මේ දත් දොස්තර මහත්තයා යාගේ ගෝලයයි මුලින්ම ශාප්පුවට එන දවස. ඔව්. අපි බලමු කතාවේ මොකද්ද වෙන්නේ කියලා. මොකද වෙන්නේ? ඉතින් බලමු ඉතින් ඔය ස්ක්‍රිප්ට් එක කියවනවා. දෙත් මාතේ. සිරිසුමද. මේ හොඳයිද ශාප්පුව? අලුත් තැන හොඳයි දොස්තර මහත්තයා. දැන් මෙතන ලේසි සිරිසුමද. දැන් බලන්න මෙතන කොහොමද හන්දියක් පොඩිනේ. හන්දිය පොඩි. හන්දිය පොඩි වුණාම ගොඩාක් වෙලාවට දත් කඩා ගන්නවා chance එකට වැඩි. ඒකයි. ස්පෙයා පාට් කඩේ තියෙන්නේ යට. ඊළඟට අතට ජිම් එක. ඒකට කොහොමදත් කැදෙද කේස් එකක් කැද. එතනත් දත් කැදෙනවා. ඔව් සෑල්ත කියන්නේ. ඔක්කොතම ගොඩම කැපති මේකට. අර මනමාලියන්ට අන්දන තැන මෙතනදී. ඉතින් දතක සම්බන්ධයක් නැහැ නේද? එතනනේ වැඩිම දත් ගලවන්නේ. ඒක නිසා එතනත් අපිට පොඩි වාසියක් ගන්න පුළුවන්. අනිත් එක ඉතින් තව කේස් එකක් එනවා දැන්. මොකක්ද? ඔය එහා පැත්තේ උඩ තට්ටුවේ තියෙන්නේ. එතෙන්ට කරාටි පන්තියක් එන්න යන්නේ. නියමයි. වැඩ තියේ යවි දෙන්නට ඇති වෙන්නේ. මට මොකද සර්? තමසිට තමයි. ඉතින් තමසිට මට අවතේව කරන්න වෙන්නේ. අඩුපඳු ගෙනල්ලා දීලා ඔක්කොම කරන්න වෙන්නේ. ඒකයි. සර් වැඩ තියේ නේද අපිට? වැඩ තියේ. මම තමසිට වැඩිපුර ගානක් දෙන්නම්. ඒකයි. බලන්න කවුරුත් බෝඩ් එකේ දැකලා දැම්ම ඇවිල්ලාද කියලා එළිය බෝඩ් කෙනෙක් ඉන්න කොල්ලෙක් ඉන්නවා සර්. එහෙමද? එන්න කියනවා. ඊළඟට ඉන්න එක්කලා එන්න. ඊළඟට කියන එක්කෙනා නේද ඉන්නවද? මේ කතාවට කියන්නේ. හරි එන්න කිරික්කන් එන්න එක්කන. එන්න මට. එන්න. වාඩි වෙන්න මට. ඔයා කවුද ඔයා? මම පියදාස. තමුසේ නෙමෙයි ඔය තමයි ලෙඩා කවුද? ඔයා කියන්නේ මම ලෙඩා වෙන්න ඕනේ. ලෙඩා වෙන්න ඕනේ. යන්නේ මං හිතුවා ඔයා ලෙඩා කී. බබගේ. අජිත්. එන්න මෙතන ඉඳගන්නකො. හරි දත්තර මහත්තයා. කුස් එහෙම වයිද? අයියෝ අර පුතු වාඩි කරවන්නේ නැද්ද? පොඩ්ඩක් ඉන්න ලයිට් එක දාන්න. ටස්. කතරින් බලන්න. බෝ. ඉතින් අයි දත්තර මහත්තයා. කීදාන්නේ පුතු. හරියට ඉන්න බෑ. මම දත් වදින්න නැද්ද? දත් නැද්ද මේ තත්ත්වෙට එන්නේ නැහැ නේද දත්තර මහත්තයා? කාරි. අරින්න බලන්න හොඳට කට. අර කෑ ගහන්න. කොබද අම්මෝ දුක කොම්බයන්නේ. කාගේද? තමසිගේ. මං උතම්බේ කොම්බ කුරුම්බගේ නෑ. නෑ ඔය දත් කොම්බේ. දැන් මොකද කරන්න ડોක්ටර්? මේ දත ගලවන්න වෙනවා. හොඳට කතා අරිනවා. කෑ ගහන්න දෙපා ඉතින්. නම් මොකද්ද කිව්වේ? අජිත්. එහෙමනම් අපි මේක ගලවමු නේද? අද දත්තර මහත්තයා එකම එක කියන්නේ දෙතුන් සැරේ මට කන් ඇහෙනවනේ. කවුද එකම එක කිව්වේ? ඔය දැන් එකම එකනේ කියන්නේ. කවුද? දෙතුන් සැරේ එකම කතාව කියන්නේ මොකද දත්තර මහත්තයා මොලේ හොද ඇද්ද? මගේ මොලේ ඔප්සෙට් එකක් නෙමෙයි ඔය. තමසිගේ දත් කොම්බේ වැඩිලා එකෝ එක. දත් දොස්තර. දෙකක් එන්නේ ඊළ ඉස්සෙල්ලත් කිව්වනේ. ඉන්නකෝ වද. දැන් මේ දත් දොස්තර මහත්තයා අලුතෙන් හන්දිය පටන් ගත්ත සාප්පුව බොහොම ජයට කෙරීගෙන යනවා. ලෙඩ්දුත් හොඳට ඉන්නවා. මේ අතරේ උදේ සාප්පුව අරින ගමන් දොස්තර මහත්තයයි ඒ ගෝලයා පියදාසයි කතා කරනවා. පියදාස
ඔය දොස්තර මහත්තයා. දැන් නම් හොඳයි වැඩ හොඳයි ඔක්කොම දත් ගලව ගන්න නෙන්නේ. ඒක තමයි දොස්තර මහත්තයා. දත් පුරව ගන්න වගේ ඔය නර්ව් ෆීලිං වගේ આવොත් තමයි ඔය ටිකක් ගානක් ඉන්නේ අතට. එහෙම දෙන්නේ. ඔව් මේ මිනිස්සු ඔක්කොම පොඩ්ඩක් නැතත් දත නරක් එච්ච ගමන් ගලවන්න කියනවනේ. නෑනේ දොස්තර මහත්තයා මම හිතුවා ගලවන එක ලාභයි කියලා මම තමයි උන්ව කන්වින්ස් කරේ. ඒක තේරෙන්නේ නැද්ද? එහෙම කන්වින්ස් කරලා පුළුවන් තරම් ඒ කියන අපෝ දතක් කියන්නේ පොඩි දෙයක්ද? දත පොඩි නේ දොස්තර මහත්තයා. ඒ උනාට ඒක කියන්නේ ලොකු කරලා දතක් ටී කොච්චර කොහොමද කොහෙද පොඩියට තියෙන දත? මම මං කියන්නේ කියම නැට කියනවා මේ දතක් ආරක්ෂා කරගන්න බෑ. දත් ටික වගේ කියලානේ අපි කියන්නේ ඔය ගෑනු ළමයි කොයා මගේ දත් දෙක වගේ ඒක කීරු කොහෙද දොස්තර මහත්තයා කියලා. ඔයා මගේ ඇස් දෙක වගේ නම් කීලා කියලා දත් දෙක වගේ කීලා කීලා. ලේ දෙක නම් කියයි. ඒක නෙමෙයි පුළුවන් තරම් කන්වින්ස් කරන නර්ව් ෆීලිං කරන්න. ඒවද? ඔව් නර්ව් ෆීලිං කරන්න පුරවන්න. ඔව්. ඒවට දාන සුද්ධ කරන්න. ඔව්. ඒවට කට්ටිය පොළඹවන. නිකන් දත් ගැලුවම කීයද ඔය ගන්න පුළුවන්? මං ඕන්න දත් ගලවන එක තමයි ලාභ කියලා. මං යන්තම් දිරපුවත් ගලවන්න කතා කරන්නේ උන් එක්ක. එක්කනේ තමයි තේරෙන්නේ. සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න මම ටික ටික උගන්වන්න තමයි තමයි. යහපැත්තේ සාප්පුවක් දාගන්න පාරේ. මගේ අයිඩියා එක තමයි සර්. ඈ? නිකන් මේ එහෙම කරන්න එපා මාත් කරේ ඕක තමයි. මයි බුදාගෙන් ඉගෙනගෙන නේ මාත් අනිත් පැත්තේ සාප්පුවක් දෙන්න. ඒක සර්ට ඩෙන්ටිස් සර්ටිෆිකේට් මොකුත් නැද්ද? තියෙනවා මොකද නැත්තේ? ඒවා තියෙනවා. පස්සේ ගත්ත පොඩි ඒවා. පොඩි ඒවා කියන්නේ සෙමිනාර් වලට ගිහිල්ලාද? නෑ නෑ පොඩි පොඩි ඔය තියෙන පෞද්ගලික ඒවා. හා? ඒ දැන් චුට්ටක් මාස 6 කෝස් එකක් කරලා එහෙම කරලා ගොඩ දාගත්තා. ඒ සර්ටිෆිකේට් තියෙන මේක වැඩක් නෑ. මම දැකලා නෑ නේ සර් සර්ටිෆිකේට් මොකුත්. තියෙන ඒක නේ ඒවා ගහන්න ඕනේ. කොයිද? දැන් මම තමයි සර්ටිෆිකේට් ටික දෙන්න හිටියේ. හා? සර්ටිෆිකේට් ටික ගහන්න ඕනේ. හොඳට ලස්සනට ගහන්න ඕනේ මේක ගහන මේ පින්තූරේ. මම අර මේ මොකද සර් සර්ලා කොයිද පාටි එකට ගියේ එකක්ද? පිස්සුදයි මේ අපිට ඔක්කොටම මේ අපේ ග්‍රැජුවේෂන් එක. අපි ඔක්කොටම උපාධි දෙන වෙලාව. හරි. මේ ඉන්නේ මම පේනවද? පේන්නේ නැහැ සර් චූටිනේ. ඒක තමයි. ඊයා කමලක් ඉන්නවනේ සර් කොහොමද ඔයා? මේ ඉන්න මම දැන් මේක ගහන්න තන මේ මෙතන බිත්තිය ගහම මේක. ඔව්. මේක ගහන. එතකොට සහතිකය කොහෙද ගහන්නේ? හොඳ දැනගෝ ඉතින් ගාමු සර්. මෙතන හොඳ බිත්තිය. එතන බෑ. එතන ගහපු ගමන් පොඩි අප්සෙට් එකක් එනවා මෙතන. කවර වෙනවනේ. ඔව්. මං ඉඳගත්තකම මගේ ඔළුවට වැහිලා යනවනේ ෆොටෝ එක. ඒක නම් ඇත්ත සර්. එතකොට පේන මුද්දට පේන තැනක ගහනවා. කබඩ් එක පිටිපස්සේ ගාමු. කබඩ් එක පිටිපස්සේ ගහනවා. කවුද කබඩ් එක අස්සෙන් ඉන්නේ? එහෙම නෙමෙයි. ඇයි සර් එතන සිංක් එක තියෙන්නේ. අන්තිමට කට හොදක් දෙනකොට සාතිකේ පේනවනේ. එහෙම හරියන්නේ නැහැ. මෙතන ලෙඩ ආව ගමන් පේන්න ඕනේ. එහෙනම් සර් ඉස්සරහ දොරේ එළිය පැත්තෙන් ගාමු. ලෙඩ ආපු ගමන් එළියෙදම පේනවා. එහෙම හරියන්නේ නැහැ. ඇතුළේ ගහන්න ඕනේ. එළිය ගාලා වැඩක් තියෙනවද? කොහොම හරි මේක හොඳ තැනක් බල තමසි ගහනවා. හොද්දට ඒ ලෙඩ ආපු ගමන් ඒක පේන්න ඕනේ. ඔව් සර්. හරි දේ විදියට ගහනවා මේක මම එන්නම් පොඩ්ඩක් අර ගිහින් කාලා එන්නම. හරි සර්. ඔය විදියට දොස්තර මහත්තයා කාලා එන්න කියලා පිටත් වෙලා ගියා. ටික වෙලාවකින් දොස්තර මහත්තයා ආයෙත් සාප්පුවට ආවා. පියදාස. ඔව්. බලනකොට මම බත් කනකොට මස් කටු කෑල්ලක් අවුයි නෑ. ඔව්. අතාරේ දෙතේ අල්ලලා හැපුවා. ඔව්. මොකද බරස් ගාලා ගියා මේ දත බලන මොකක් හරි වෙලාද කියලා. සර්ගේ දතුත් බන්දු බලන්න. පොඩ්ඩක් බලනවා මොකද වෙලා තින්නේ කියලා. ආ කියන්නේ. ආ. ඔබට කතාවේ හරියට. මොකදයි? කතා හරියට තේරෙන්නේ කොහොමද? ඔබ දුන්න දාන්න පාට මට දාන්නේ. බලනවා මගේ දත කැඩිලා කියලා. කැඩි. අප්පා දැන් ඉතින් මේක පුතෝ ගන්න ඩෙන්ටිස් කෙනෙක් ගාවට යන්න ඉතින්. අයි සෑතක බැරිද පුතෝ ගන්න. මගේ කටේ දත පුතෝයි මට. ගොනෙක්ද මන් දෙන්නේ තවසි. මේක නෙමෙයි. මේ තමුති අර මේ සහතිකේ ගැහුවද? ගැව්වා සර්. ඈ? නියමටම ගාලා තියෙන්නේ. නියමටම ගාලා? ලෙඩාට නිකන් තොප්පටම පේන සැදක ගාලා තියෙන්නේ. කොයි මට පේන්නේ නෑනේ. ලෙඩාට නෙවෙයි සර්. ඒ මොකද්ද තමුසි නිකන් ඉන්විසිබල් පවර් එකක් තියෙන එකක්ද ගැහුවේ? සර් බලන්න උඩ. ඈ? අන්න බන් සීලිමේ টොප් එකට ගාලා තියෙ සාතිකේ. ඉතින් කවුද සීලිමේ ගහන්නේ සහතිකේ? ඇයි සර් දත ගලවන්න එන ලෙඩා පුටුවේ ඇලවුන ගමන් කැලිම පේන්නේ සීලිමනේ. টොප් එකට පේනවනේ සාතිකේ. තුන්වෙනි කොටස ඒ කියන්නේ අවසාන කොටස අපේ දොස්තර මහත්තයාට එන්ද බිස්නස් වැඩි වුණා. පියදාසයි දොස්තර මහත්තයයි හොඳට දියුණු වුණා. පියදාස. ඔව් සර්. මේ මම පොඩි වැඩක් කරන්න කියලා බැලුවේ. ඒ කියන්නේ දත් කේස් වලට අමතරව මොනවා හරි නෑ තමුසෙට පොඩි වැඩක් කරන්න කවුරු හරි හොයාගන්න බැයිද? පුළුවන් සර්. මේ මම උක්දඬු ටිකකුයි ඔව්. හොඳ පේර ටිකකුයි ගෙනල්ලා දෙන්නම්.
ඔව් සර්. තමුසේ හන්දිය දාලා විකුණනවා කොයි. දත් නැති උක්දඩුගේ සපිට අපින්නද සර්? උක්දඩු නෙවෙයි ගමේ මිනිස්සුන්ට පොඩ්ඩක් උක්දඩු පේරේම කන්න පුරුදු කරන්න ඕනේ. මෙතන මොකද? එතකොට නේ දත් බුදුල් වෙලා අප්සෙට් වෙලා දත් කැඩිලා ඉන්නේ මා ළඟට. එහෙම. ඔව් අනිත් එක මම පොඩි වෙන වැඩක් කරන්න කියලා ඉන්නේ. හන්දිය හාල් කඩේ තියෙනව නේද? ඔව් සර්. ඊ හාල් කඩේට වෙන මේ ගල් කැට ටික ගිහින් දානකො හාල් වලට. ඒ මොකද සර්? බත් වල ගල් හපුනම බරස් ගාලා මිනිස්සුන්ගේ දත් ඩැමේජ් වෙනවනේ. ඔත්තර මාන් තියෙන්න ඕනේ නෑ සර්. එහෙනම් අපේ අර ඉන්නවනේ මෙයා. කවුද? අර අපේ ජන්තිරෝස. ජොන්තිරෝටව? ජන්තිරෝස මොකක් හරි කිව්වම මූණට මොනේ සර් කෙලින් දත් ටික අරලා යන්න. එහෙනම් මෙහෙම කියනවා. ඔව්. තමුසේ ඔය ගමේ ගොඩේ ඉන්න දෙතුන් දෙනෙක් ගැන ගිහින් පොඩ්ඩක් ජොන්තිරෝසට කියලා කියනවාකෝ. බාම කියන්නම් සර්. මෙහෙමනේ සර්. ඔව්. ජන්තිරෝස T56 කරේ තියන් ගම් වලාට ඇවිදිනවා කවුරුත් අල්ලන්නේ නෑ සර්. නියම උට බය නෑ කවුද? නියම පරිසේ. ඔව්. ඔහොම මිනිස්සු මේ රටේ ඉන්න ඕනේ ඔය. ඉන්දෝනේ කියලා ඌට මොකක් හරි කිව්වා කෙලිම දෙන්න හොම්බර දත් ටික අදලා. අනේ වාසනාවක්. ඔව්. අදේ වාසනාවක්. ඇත්තට වෙදික මම ඈ එතකොට අපේ දෙහා පැත්තේ මිනිපෙට සාප්පු කරන අපේ සුමන් සිරි අයියලා. ඔව්. ඒ මිනිස්සුන්ට කොච්චර වාසනාවක්ද ඔය වගේ මිනිස්සු ඉන්නේ. ඒක නම් එහෙම තමයි සර්. මේක නෙමෙයි බලන ලෙඩ ඉන්නවද කියලාද? ලෙඩ ඉන්නවා සර්. උද්දී අත වෙනකොට එනවද මුන් ඈ ඊළඟට ඇත්තේ. මේ ඉන්න මන් පොඩ්ඩක් එක කෙවන නේ මොකක් හරි දතක් ගලවලා දාන්න උටක් ගලවන. ඔය ඊළඟ ලෙඩ එන්න. එන්න. හරි. ඔය ඉන්න නංගි. එයාගේ අත යත් එක්ක ඇවිල්ලා. ඈ එයාගේ නංගි කවුද කියලා ඇවිල්ලා. එන්න කියන වාඩි එන්න කියන එයාගේ දත් ගලවන්නේ එයාගේ කමන්නේ මෙතන වාඩි වෙලා ඉන්න. නෑ නෑ එයා එළියේ හිටියා. කමන්නේ අරයට එන්න කියන. එයාත් එක්ක මම කතා කරලා ඉන්නකෝ එයාට කම්මැලි නා. වැඩ? නෑ ඔනාව මොකද? මට පෙරේදා ඉඳලා උණ ડોක්ටර්. දතේ කැක්කුමට උනේ එනවා තමයි. දතේ කැක්කුමක් නෑ ડોක්ටර්. ඈ? බඩේ කැක්කුමක් තමයි තියෙන්නේ. දතේ මොකද අමාරුවක් නැද්ද? දතේ මොන අමාරුවද ડોක්ටර්? උණ තියෙනවා බඩේ අමාරු ඩයරියා වගේ තියෙනවා. ඔය බඩේ අමාරුවට උණට බේත් ගන්න මගේ ගාවට අයින් නැද්ද? දත් දොස්තර ගාවට. සර් දත් දොස්තර කෙනෙක්ද? මේ යනවා යන්න මගේ වෙලාව ගන්න නැතු මොනවා කර පියදාක. බිසුක් තව ඉතින් මේ වෙන දෙයක් ගවන්නේ එවන ලෙඩ ආවද? නෝ කරනවද මන් දන්නේ. ලෙඩා යන්න ඊළඟ ලෙඩා. කවුද මේ? තේරුන්නේ නම මොකද්ද? ගාමණි. ගාමණි. මොකද අමාරුව? දතේ අමාරුව. දතේ අමාරුව නේද? කො බලන්න අරින්න බලන්න. කොද පුතවන්න වෙනවා මොකද කියන්නේ ෆීලිං එකක් කරනවද? කරමු. නැත්තම් ගලවලා දානවද මොකද? ගලවනවද පුරවනවද? ගලවමු. ගලවමු එහෙනම් ගලවමු ඈ. කො පුරවන්න ගියොත් ටික වේදම වැඩි නව ෆීලිං එකක් දාන්න තමසිත ගලවම් පේන මේ නව ෆීලිං දාන්න බෑ. බඩ ඉන්නකො. ගලවමු ඈ. වේදාස? ඔව් සර්. මිටිය ගේනවා මිටිය. පිටිය ගේතස. අඬුව ගේනවා අඬුවත් එක්ක අඬුවත් අරන් එනවා කෝකෙද? මේ අර ලොකු කපන කටුව ගේනවා අලියක. කොයිද සර් තිබුණේ කාර් එකේ තිබුණාද? බලනාර කබඩ් එකේ දාලා කපට කටුවයි මිටියයි අඬුවයි ඔක්කොම ගේන ලොකු අඬුව මාළු. ගේන්න සර්. වේදාසට ටික ඉක්මනට ගේනවා මට බලන් ඉන්න බෑ මනුස්සයෙක් බලන් ඉන්න. දතේ වාත්‍යා. ඇයි? මම යන්නම් දතේ වාත්‍යා. යන්න කියන දත ගලවන්නේ නැද්ද? දත ගලව දතේ වාත්‍යා කපන කටුවේදී දඩු අඩුවේදී ඔය දත් ගලවන්න බෑ දතේ වාත්‍යා වයි යන්න. හවුද කපන කටුවේ දඬු අඩුවේ දත් ගලවන්නේ? එහෙනම් අර පීඩාසට ගේද්ද කියන්නේ ආවුද? ඒ තමසේගේ දත ගලවන්න නෙමෙයි මේ දත් ගලවන ආයුධ තියෙන පෙට්ටිය අරගන්න බෑ මං යතර දාලායි. ඒක කඩන්න. අද සජීවී ගුවන්විදුලි නාට්‍ය හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා FM දෙරණට රචනා කළේ චුට්ටි. මෙතනදී දොස්තරගේ චරිතය ගරු ගාම්භීර දොස්තරගේ චරිතය පණ පෙව්වේ චුට්ටි. නිවට නිවහලු වහලු වියදාසගේ චරිතයට හදි පෙව්වේ පොඩ්ඩි. ඔක්කොම ලෙඩ්ඩුත් පොඩ්ඩි. ගන්න හැමදාම මට ඔක කරන්නේ ඇද්දාද?